දැන් වෙලාව හරියටම පාන්දර 4:00යි. අපි ඉන්නේ වර්ණගල ගැන මම විස්තරයක් බෑග්ග්‍රවුන්ඩ් එකේදී කියන්න. අපි යනවා සිරිපා කරුණා කරන්න. ඉතින් කුරුවිට එරත්න පාරෙන් තමයි මේ පාර සිරිපා කරුණා කරන්න යන්නේ. අපි දැන් දවල් කෑම ගන්න තමයි සෝදානම් වෙන්නේ. කියලා බලමු. දහවල් ආහාරය ගන්න හදන්නේ. ඔයාලා කෑම කාලා දෙන්නේ? අපිට තියෙනවා පොලොස් තියෙනවා, සම්බෝල තියෙනවා, පච්චාර තියෙනවා, පරිප්පු තියෙනවා, බම්බුට මොචි තියෙනවා. අපි දැන් යන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් 4ක් විතර යන්න පුළුවන්. මේ බොරලෝ ජිප් එක වගේ යන්න පුළුවන්. ට්‍රීවිලුත් තියෙනවා. මේක යනවා නම් 3500යි. ට්‍රීවිල් එකක් මම හිතන්නේ 1200යි. කිලෝමීටර් 4මාරක විතර ගමනකින් පස්සේ අපි එනවා මෙන්න මෙතනට මේ ලොකේෂන් එක. එතනින් තමයි අපි පාගමන පටන් ගන්නෙ හයික් එක. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. යන අතරතුර මේ අපි ආපු විස්තර මේ පාර ගැන පොඩි යදාර විස්තර ටික මම කියන්නේ හිමීට. පොඩි වැස්සකුත් එනවා. ඒ වැස්ස මල් වැස්සක් කරගෙන ආශිර්වාදයක් කරගෙන අපි යන් ඉස්සරහට. වෙලාව 4:20යි. බලන්න අඳුර. ඇයි කවුරුවක් තියෙනවා. අපි බලමු ඉතින් දැස්සේ බාධාවක් එන්නේ නැති වෙයි කියලා. තාම අපි ආරම්භයේ ඉන්නේ. ඉන්න බලන්න. තාම ඉතින් අපි ඉන්නේ කිලෝමීටරයක්වත් ඇවිල්ලා නැහැ. වැහි කළුවයි මේ අඳුරු මන්දාරමයි. මාර ලස්සනයි. ලස්සන වුණාට අපිට ලොකු ඇසකට අහු වෙන්න වෙයිද දන්නේ නැහැ. පේනවනේ ආස කරවනවා. ඉතින් මේක තමයි රූට් එක. ඔයගොල්ලෝ සිරිපා කරුණා කරන්න එනකොට ඔයගොල්ලෝ ගේන පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, ඒ වගේ අපද්‍රව්‍ය මේ සංවේදී පරිසර කලාපවල දාලා යන්න එපා. ඒක ගෙනාව වගේම අරගෙනත් යන්න. එරත්න පාරේ පඩි ටිකක් තියෙනවා මුල් ටිකේ. ඉතින් අපි තාම මම අර කිව්වාගේ මුල් අවදියේ හින්දා ගිහිල්ලා බලමු. මම හිතන්නේ තව ටිකක් රැබෝ වෙයි. ඉස්සරහට එනකොට සමහර වීඩියෝ කරනක් හරියට පෙන්වන්න බැරි වෙයි. මොකද ලයිට්ස් නැති හින්දා. ඉතින් එකතු වෙලා ඉන්න.
මේන අපේ නඩේ ගුරුතුමිය නඩේ ගුරා කීවෙනි සිරිපා කරනවද? අටවෙනි. ටෙන්ටියම් බෝලෝ. ආනෝ view එක. ඕක තමයි වෙනස ඉතින්. හැටන් මාර්ගයේ සිරිපා කරුණාකරද්දි ලස්සනයි නෑ කියනව නෙමෙයි. මේ සුන්දරත්වය ඉතින් නේද? වානු සුන්දරත්වය හිමින් අපි ඉතින් යන් උඩට කරුණා කරමු. වැහලා හින්දා අර තෙත් කලාපීය ගතිය හොඳටම තියෙනවා. මේ චරණව සුන්දරයි ඉතින් මේ පරිසරය. සංවේදී පරිසර කලාප ඉතින් මේවා රැක ගන්න ඕනේ අපි. මම අර නිතරම කියනවා වගේ ඔයගොල්ලෝ වඳින්න ආවට කමක් නැහැ, වැඳ පුදා ගන්න සුන්දරත්වයේ විඳින්න ෆොටෝ එකක් ගහුවට කමක් නැහැ. ඒනේව දාලා යන්න එපා. විශේෂයෙන්ම පොලිතින්, ප්ලාස්ටික් බෝතල් කිසිම දෙයක් මේ පරිසරයේ දාලා මේ සුන්දරත්වයට හානි කරන්න එපා. මොකද සබහා දහම කියන්නේ අපි හිතනට වඩා ගොඩක් වෙනස් ගැඹුරු දෙයක්. අපි සබහා දහම ආරක්ෂා කරොත් අපිවත් සබහා දහම රැකගනි. එහෙනම් සුමන සම්මන් දෙවි පිහිටයි කියලා අපි යා. මේක කටියට නිකන් ලස්සනට පෙන්නන්න. අල්ලපුවත් එකක් දාන්න. අනේ අර මනත් එකක් දාන්න පුතේ. අර මිනිස්සෙට එකක් ගන්න. මොනවාද? මොනවාද? කාලා නෙල්ලි. නෙල්ලි. බෙහෙත් නෙල්ලි. නෙල්ලි බේබේ. මම ගේන. කනවා නෙල්ලි. තමා නෙල්ලි ගෙඩිය පොඩ්ඩක් විශේෂිත ආකාරයකට සකස් කරලා දෙන වෙන සීනි දාලා චට්නි වගේ හදලා මේන චෙෆ් චට්නි මේ දේ හදලා හොඳ ගුණදායි කෑමක් තිබ්බ. තමන් ලැජ්ජයි. පිටිපස්සෙන් කට්ටිය එනවනේ. ටික්ටොක් කරන්න ගෙදර ඇංගිලා නැහැ. හයි හයි. මේ තමයි කැමරා පිටුපස්සේ ඉන්න අපේ අද වීඩියෝග්‍රැෆර්. මෙතුමිය තමයි අපිට සම්පූර්ණ සහයෝගය දක්වන්නේ මේ වීඩියෝ එක නිෂ්පාදනය සඳහා. ඒක ගන්න. කෙමින් ඝන අන්ධකාරයත් ඔන්න එනවා. මේ පරිසරයේ වෙලාවකට හිතෙනවා මේ අපි ගත කරන ලයිෆ් එක මාර ස්ට්‍රෙස්ෆුල්
කාර්ය බහුල ජීවිතයක්. මේ තැනක පැයක් දෙකක් ඉඳලා ගියත් ඉතින් හිතට මාරම සනීපයක් දැනේ. හිතට ගතට දෙකටම. මොකද එච්චරටම නිදහස්. මේ කුරුල්ලොන්ගේ සත්තුන්ගේ කෑ ගහන සද්දේ. අයිබෝන් දැන් වෙලාව හරියටම 5:23යි. අපි දැන් කිලෝමීටර දෙකකට ආසන්නව ඇවිල්ලා තියෙන්නේ. අපි ඉන්නේ 14 වෙනි ලයිට් කනුව ගාව. ඉතින් ඔයගොල්ලෝ ඉන්න මෙතන ලයිට් කනුව මේ කනුව 14 කියලා ගහලා තියෙන්නේ. බලන්න මේ වතුර පාර. මේ කොච්චර පිරිසිදුද. චූටි නේදමුකුත් වෙනවා. වතුර චුට්ටකින් මූණ ටිකක් අපි හොදගෙන යනවා. අපි ආවා සීත කඟුල ගාවට. ඉතින් මෙතන තමයි මම පෙන්නන්නම්. එන්න මෙතනින් මේ පොඩි කේබල් එකක් තියෙනවා. ඉතින් තමයි ඉස්සර කට්ටිය මේ ගඟින් එකොඩ උනේ. දැන් පාලමක් හදලා තියෙනවා. ඉතින් යන්න පහසුවෙන් යන්න පුළුවන් එහා පැත්තට. මොන සීත කඟුල. පොඩි නෙමෙයි ටිකක් දැස්ස තද කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් වෙලාවත් අවස 6 පොඩ්ඩක් නැවතුණා මෙතන අම්බලමේ. කටිට වොෂ්රූම් යන්න එන්න. දැස්ස නිසා අපි දැන් පොඩි ආවරණයක් දාගත්තා. මට මතක් වෙන්නේ මේ කොරෝනා කාලේ. කොරෝනා ලෙඩ්ඩු ගෙඩියත් අර බාහිරින් මඳින කිට් එක තියෙන නේද? බලමු ඉතින් අපි පොඩි පොඩයක් යනවා. තව කිලෝමීටර් 8ක් විතර යන්නක් තියෙනවා. ගිමන් නිවාගෙන ඔහොම තමයි ඉතින් සිරිපා කරුණා කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි යන්නේ. ටෝච් ආලෝකය ටෝච් එකක් ගහගෙන ඉතින් ඔන්න මේ අපි යනවා ටෝච් ආලෝකයත් එක්ක. වෙලාව රාත්‍රී 7යි. කිලෝමීටර 3 ඉවරයි. දැන් අපි තව යන්න තියෙනවා. මම හිතන්නේ 7කට අධික ප්‍රමාණයක් යන්න තියෙනවා. ඒකට මූණට ගත්තා පේන්න තියෙනවා. අපි කොහොමද එන්නේ බලමු. පිච්චෙනවා මේකෙන් තියලා ඉරලා කන කර මේ ප්‍රෝටීන් දැකලා නැතුව කන ආයේ ආශා ප්‍රෝටීන් දැකලා නැතුව කනවා මේ බලන්න ජීවිතේ බලන්නේ නැතව රොටි කන පළවෙනි සැරේ රොටි කන්නේ ඉතිහාසයේ බලන්නේ නැතවට මේ ළමයා තමයි මල් YouTube එකේ ඉදී
වෙලාව 9ට විනාඩි 6ක් වගේ දෙන්නේ. අපි ආවා ඊළඟ නවාතැනකට. මොකද්ද මේකේ නම? වක්කරි අම්බලමක් නම නම් දන්නේ නැහැ. ඉන්දිකටු පාන ඊළඟ අම්බලම ඉහළට ඉන්දිකටු පාන කිලෝමීටර් 2ක් තියෙනවා. කිලෝමීටර් 6කට වැඩි දුරක් ඇවිල්ලා තිනවා. සමනල කන්ද මුදුන උඩමළුව අපිට පේනවා. ඉතින් ලොකු මහන්සියකුත් නැහැ. හැබැයි ඇත්තටම මට අවංකම කිව්වොත් හටන් මාර්කෙට වඩා මේ ගොඩක් මහන්සියක් නැහැ. ලේසි යන්න පොඩි අමාරු තැන් ටිකක් තියෙනවා. හැබැයි ගොඩක් ලේසි සහ මේ රැකුණත් ඔකුල එනවනම් උදේක එනවනම් උදේ ටිකක් උදේම කරුණා කරන්න පටන් ගන්න. රෑවලා කරුණා කරන්න හිතන් ඉන්නවා නම් එහෙම රෑවි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම විදුලි පන්දමක් ඔයගොල්ලෝ අරන් එන්න. මොකද එන පාර දිගටම ලයිට්ස් දාලා තියෙන උනාට මේ ටෝච් එකක් අරන් එන එක සේෆ්. සහ ඉතින් මේ පාරේ එක දිගට නවතින්න අම්බලම් තියෙනවා. ඒ වගේම වොෂ්රූම්ස් තියෙනවා. විශේෂම කාරණේ වොෂ්රූම් වලට මුදල් අය කරන්නේ නැහැ. නොමිලේ තමයි සපයන්නේ. කැම කඩත් අතරින් පතරින් තියෙනවා. සාධාරණ ගණන් වලට යන්නේ. ඉතින් මේ අපි යන් එහෙනම් ඉස්සරහට. අපි දැන් අම්බලමට ඇවිල්ලා මොකද්ද මේ අම්බලේ නම මට මතක නැහැ. ඒක වුණා. රාත්‍රී ආහාරය ගන්න ලෑස්ති වෙන්නේ. හැමෝම සීනි සම්බල් පාන් රෙඩි කරන්න ආවා. දැන් වෙලාව 11:08යි. අපි මෙතන පොඩ්ඩක් රෙස් කරා. චුට්ටක් කට්ටිය නිදාගත්තා. දැන් අපි ආයි නැවත සිල්පා කරන්න පටන් ගන්නවා. ඉතින් තව කිලෝමීටර් ආසන්න වශයෙන් 5ක් විතර යන්න තියෙනවා. එහෙනම් සුමන සමන් දෙවි පිහිටයි බුදුන්ගේ පිහිටයි ධම්ගුණ පිහිටයි සංගුණ පිහිටයි කියලා අපි කරුණාව නැවත ආරම්භ කරමු. මම ටිකක් තනියම නැග්ගා කිලෝමීටරයක් විතර උඩට. කට්ටියත් එක්ක ටිකක් එද්දි පොඩ්ඩක් හිමින් ස්ලෝ වෙන හින්දා මම තනියෙන් නැග්ගා. අපිට එනවා කෝඩු එක්කෙනෙක්. දැන් එයා මේ දිකටු පහන ආශ්‍රිතව ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන ගමන්
good morning. සුබ දවසක්. ඉතින් දැන් වෙලාව පාන්දර 3ට කෙට්ටුයි. අපි දැන් මකර තොරණ පහු කරා. එතන ඉඳන් මම හිතන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 2ක් විතර තව යන්න තියෙන උඩමළුවට. ඉතින් වගේ අපි ඊටු ටිකක් ගමන සම්පූර්ණ කරමු. අපේ බුදුන් අපි වඳින්ඩ රංසාමනොල යනවෝ. දැන් වෙලාව හරියටම පාන්දර 4:00යි. අපි මම හිතන්නේ මහකිරි තඹේ ඉන්නේ. බෝඩ් එක මොකුත් ගහලා තිබෙන්නේ නැති හින්දා හරියටම කියන්න අමාරුයි. සීතල ගැන කතා කරොත් වෙනද තරම් ලොකු සීතලක් නෑ. ඔයගොල්ලන්ට පේන තිබ්බ අයිස් කප් එකක් දාලා නෑ. මොකද සීතල නැත්තේ නෑ අඩු හින්දා. අපි දැන් ඉන්නේ සුලංකපොල්ල ප්‍රදේශයේ. ඉතින් තව බොහොම පොඩි දුරක් තමයි සිරිපා මළුවට තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් සීතලයි. ඒකට හේතුව තමයි හුලගෙනවා. සුලංකපොල්ලක් නේ. ඔය පාතින් පේන්නේ අපි ආපු මහකිරි තඹේ. පේනවනේ. හැටන් වලට වඩා මේකේ වෙනස තමයි සමහර තැන්වල පොඩ්ඩක් පඩි ළඟින් තියෙනවා. එතකොට අර ආනතිය වැඩි වෙනවා. තුර පොඩ්ඩක් අපිට අමාරුයි. නඩේ කෙනෙක්ව තෝරගන්න නෑ. මම හිතන්නේ උඩට කට්ටියක් ගියා. කට්ටියක් පල්ලෙහා එනවා. මම මැද. ඉතින් චුට්ට තැන් වල නැවතිලා පොඩ්ඩක් කතා කරන වීඩියෝ එකට හරි මේ තා විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. සිරිපා මළුවට පූජා කරන්න පොඩි මලක් ගෙනාවා. මේ මල විශේෂයෙන් මම පෙන්වන්න. ඒකට හේතුව තමයි මේක මම සාත්තු කරලා හදපු උඩුවැඩියා පැලයකින් හැදිච්ච මල් වලින් එකක්. අද උදේ කඩලා ගෙනා. මට උදේ ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ මල ඉතින් අද පූජා කරනවා මම. මලුත් පුදා අපි වඳින්ඩ යන්නේමු සිරිපාදේ. තෙලුත් පුදා වඳින විටදි මුදු බුදු රැස් විහිදේ. කරුණාවයි කරුණාවයි ඇහෙනවා ඒ නාදේ. තුන් සරණේ කියන විටදි ඒ ආශිර්වාදේ.
පහළට කරුණා කරනවා. කකුල් දෙකම හොඳටම ක්‍රෑම්ප් වෙලා තියෙන්නේ. ක්‍රෑම්ප් වෙලා කියන්නේ ටකටු දෙකක්. ඇත්තල වාරුවෙන් තමයි දැන් යන්නේ. බලමු ඉතින්. බෙහෙතුත් බිව්වා මෙතන තියෙනවා මේ රත්නපාරේ පොඩි හොස්පිටල් එකක්ම නෙමෙයි. පොඩි බෙහෙත් දෙන තැනක් තියෙනවා. ඉතින් කියලා පේන් කිලර්ස් උත් ඉල්ල ගත්තා. ඒ වුණාට ඉතින් පේන් කිලර්ස් වල මේක නම් තාම නෑ. ඉදෙනවා. කේකේව ගෑවා. ඔහොම තමයි ඉතින්. බලමු ගිහින් මොකද වෙන්නේ කියලා. අපි ඊරේ ආපු පාර පේනවනේ. වෙලාව තරයි 10යි. අපි තාම පහළට කරුණා කරනකම. තව කිලෝමීටර් ආසන්න වශයෙන් 4ක්වත් යන්න තියෙනවා. ඔයගොල්ලෝ පේනද දැන් මීදුම පොද වැස්සක් එක්ක මීදුමක් අපලා තියෙනවා.